ප්‍රධාන වශයෙන්ම ඉන්ධන මිල කිසිදු වෙනසක් නැහැ කියන ප්‍රවෘත්තිය දැකීමෙන් ඉමහත් ප්‍රීතියටපත් වුණා අපි. මොකද අපි හිතුවේ පෞගිය රජයේ කාංචනගේ සාක්කුවට ගිය මුදල් ටික අරගෙන ඒ සහනය ජනතාව ලබා දෙවි කියන එක. එතකොට කාංචනගේ සාක්කුවට ගිය මුදල් ටික දැන් යන්නේ කාගේ සාක්කුවටද? ඇයි ඉන්ධන මිල වෙනසක් ඇති නොවුනේ? ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩු වෙලා තියෙද්දිත් අපේ රටේ මැති ඇමතුරු ජනාධිපතිවරු සියලු දේවල් කැපකිරීම කරලා සුවිශාල මුදල් ඉතුරු කරන මොහොතක ඇයි ඒ ඉතුරු කරන මුදලේ වාසියවත් ඉන්ධන වලින් දෙන්නේ නැත්තේ? අපි අහනවා දැන් විදේශ රට ගියන් පස්සේ ඒ හම්බෙන පොකට් මනි ඉතුරු කරලා ඒක නැවත දීලා ඒ සම්බන්ධ Facebook එකේ පළ කරලා ඒ වගේ මැති ඇමතුරුගේ වියදම් අඩු කරලා වාහන අඩු කරලා සම්පූර්ණ පාර්ලිමේන්තුවේ පවා කෑම් මිල ඉහළ දාලා ලාභ ලබන මේ හැම තැනකින්ම පෙන්නකොට ඇයි ඒ සහනය අඩුම ගානේ රුපියලින්වත් මේ රටේ මහ ජනතාව ලබා දෙන්නේ නැත්තේ? මොකක්ද ඒ සූත්‍රය? ඒ නිසා කාංචනගේ සාක්කුවට ගිය මුදල් අපි චෝදනා කරනවා වර්තමාන ඇමතිවරයාගේ සාක්කුවට යනවා කියන එක. දැන් ඔයාලා එහෙමනේ කිව්වේ. ඔයගොල්ලෝ බාගේ බටෙන් අරන් කාලෙන් තමයි බොරුව විද්දේ. ප්‍රෙෂර් එක වැඩි එතකොට. ඒක තමයි ජනතාවට මේක සිහි නැති වෙලා ගිහිල්ලා දුන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? 100යිද්දි ගෑස් එක 5000 ගානක අඩු කරලා ගියා. තාම 3690යි. හැම මාසෙම ගෑස් මිල රුපියල් 50ක් 100ක් 200ක් අඩු කරා වැඩි කරා. ඒක ඒ සහනය ගෘහණියට සහ කර්මාන්තවල හම්බුණා. දැන් මොකද කරේ? රජයේ ගෑස් එක 7-5ක්වත් අඩු කරන්නේ නැහැ. හැබැයි ගජමිතුරු ව්‍යාපාරිකයට වැඩි කරන්න දුන්න ගෑස් එක ඒක තාම වැඩි වෙලා තිබෙනවා. ලාභ කිලෝ 12.5 ලාභ එක 4100. අරක 3690යි. එතකොට රජයේ ගඩු කරන්නේත් නැහැ. ව්‍යාපාරික වැඩි කරන්න දුන්නා. එතකොට කොහේ රටේ පාරිභෝගිකවාසික? දැන් ඉන්ධනත් ඒ වගේ. හරි. අපි අහනවා ඔයාලා ඉතිරි කර මුදල් ටික පැලවත්තේ ගිණුමට දාගෙන ඉන්නවද? එහෙම නැත්නම් ඔය කියන කැපකිරීම කරලා මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් ඉතුරු කරා නම් ඒ ඉතුරු කර මුදල් වලට මොකද උනේ කියලා අපිට කියන්න. අඩුම ගානේ ඒකෙන් සහනයක් දැන් දීසල් මිල අඩු කරා ධම්ම නියෝගයක් පාසල් සේවා ගාස්තු කාර්ය ප්‍රාණ සේවා ගාස්තු බස් ගාස්තු මේ සියල්ල සහ දඹුල්ල ඉඳලාගෙන එළෝල් ටිකේ ඉඳලා මෙහි ඉඳලා අරගෙන සබන් කෙටේ දක්වා ප්‍රවාහන ගාස්තුත් එක්ක අඩු කරලා අන්නේ බාණ්ඩවල මිලක් හදන ක්‍රමයද දන්නවා. ඒව තාම නෑ. අද වෙනකොට එළවලු රුපියල් 250ක් තොක තියෙන එක මෙහි රුපියල් 750ට 100. අතරමැදි වියදම ප්‍රවාහණය. ඒතර මේ ඉන්ධනනේ මෙතන බලපාන්නේ. ඒතර ඒ සඳහා ඉන්ධන මිල අඩු කරනවට අඩු කරන්නේ නැත්නම් එහෙමනම් ඒ වේ ප්‍රවාහන සේවල ජම්මාකාරයක සැලසුම් හදලා ඒ ප්‍රවාහන ගාස්තු අඩු කරලා ඒ බාණ්ඩ වලින් සහන ලබා දෙන්න. කොයි වැඩ බෙල්ල? ඒව මොකුත් නෑ. දාන්න හදන ප්‍රධාන දේ මාධ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය. මොන කුණු හරප කතාවද මේ? සෞඛ්‍ය පිළිබඳ ඇමති මාධ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් කතා කරනවා. එයා ඉස්සෙල්ලා කරන්න ඕන මේ රටේ 1980 තිබෙන ආහාර පිළිබඳ පනත, ආහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය 2013 ඉඳලා අපි පිනින්නේ මතවාදෙන්. මාධ්‍ය පුස්තකයේ තියෙනවා. ආහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හදුවා නම් අද මේ රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව අද පිටරටින් පොල් කිරි නැව් වෙනකම් පිටරටින් ලුණු වෙනකම් පිටරටින් සියල්ල දේ එනකම් බලන් ඉන්න ඕනේ නැහැ. මෙන්න මේක හැදුණා. දැන්වත් මේක හදන්න ඕන. ඒ නිසා මාධ්‍ය අමාත්‍යවරයා කරන්න ඕන. මාධ්‍ය අමාත්‍යංශ ගාතින් සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යංශීලා. මෙයා පටන් ගන්න හදන මාධ්‍ය අමාත්‍යංශ කියන එහා කැලේ. ඇයි මුලින් තියෙන සෞඛ්‍ය පටන් ගන්න බැරි? මොකද කරන්න ඕන? ආහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හැදුවා නම් අද මේ රටේ ප්‍රධාන වශයෙන් මත වෙන මාළු මිල ඉහළ ගිය තියෙන සුවිශාල වශයෙන් ඒක කරන්න දෙයක් නැහැ. මුහුදු රළුයි යන්න බෑ මිල. හැබැයි අර මාළු අඩු මිලට තියෙන වෙලාවට අස්වැන්න වැඩි වෙලාවට අර අඩුවට තුට්ටු දෙකට මාළු විකිනලාට ඒව අරගෙන රස් කරලා හදන්න ගබඩා අන්නේ පහසුකම් ටික හදන්න. ඒව ඔයගොල්ලෝ පටන් ගන්න ඕන. ගියාණ්ඩු හදලා නැහැ තමයි. දැන් ඔයාලා කරන්න ඕන. එහෙමනම් එතකොට අද වෙලා තියෙන්නේ අද පූසොන්ට තියෙන්නේ පියාමැස්සෝ. අද සත්ව සංවිධානය අපි ආරාධනා කරන අවදාන ලක් කරන්න කියලා අද සාහලික කුලක රුපියල් 850යි. අද ලින්න රුපියල් 1600යි 1400යි බලය රුපියල් 1400 1600යි අද තලපත් 2800 3000යි ඒක මාළු කඩවල වර්ධ නෙමෙයි තියෙන මාළු ප්‍රමාණය ඒ මිලට විකුණනවා. ඉතින් ඒකට විකල්පයක් තමයි ආහාර සුරක්ෂිතතාවය කියන්නේ. ඒක තුළ වැඩි අස්වැන්න වැඩි කාලෙට ගබඩා කරගෙන අන්න අස්වැන්න අඩු කාලෙට මුද හැරියනම් අද පූසොන්ට සාලේ නැතුව දුක් වෙන අවස්ථාවක් නැහැ. අද පූසරක් දෙන්න තියෙන්නේ පියාමැස්සා මේක උට හරියන්නේ නැහැ උට හරියන්නේ සාලය තමයි.
හරිද? මේක තමයි ඇත්ත. පහුගිය කාලේ සාවලේ අපි දැක්කා රුපියල් 5ට තිබුණ බැරුව අර නොයෙකුත් ෆැක්ටරි වල ගිහින් දෙමු. ඒ වරගෙන කබඩා කරන්න පහසු අංගෝල හදන්න. ඔයගොල්ලෝ ඉතුරු කරලා දැන් කතා කරනවා. දැන් මාර්ග හදනකොට දාන එස්ටිමේට් එක. ඒව දාන්න වගේම මේ රටේ ආහාර සුරක්ෂිතතාව ප්‍රමුඛතාව ලබා දෙන්න. ආහාර පිළිබඳ ජාති ප්‍රතිපත්තිය හදන්න පටන් ගන්න. අර මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ප්‍රවීණට ජනමාධ්‍ය පිළිබඳ ජාති ප්‍රතිපත්තිය හදන්න අදහස් දක්වන්න නෙමෙයි දෙන්න ඕනේ. ඒගොල්ලන්ට දෙන්න ඕනේ සෞඛ්‍ය අංශය, පෝෂණ වේදීන් මේ සියලු දෙනා එකතු කරගෙන ආහාර පිළිබඳ ජාති ප්‍රතිපත්තියක්, පාරිභෝගිකය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්, සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්, ආහාර මේ අධ්‍යාපන පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්, කෘෂිකර්ම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් මෙන්න මේවා මේ රටේ හැදෙන්න ඕන. මේගොල්ලෝ බාගෙපටෙන් අරන් කාලෙන් බොරු විදලා මාධ්‍යවේදීන් ප්‍රශ්න අහනකොට ගේන්න හදන ජනමාධ්‍ය ජාතික ප්‍රතිපත්තිය. ඒකද කතන්දරේ. දැන් ඔය ටෝක් විත් ලාල් අපේ සාන්ත මේ අපේ ඇවිල්ලා නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න අහලා ආණ්ඩුව වෙනුවෙන් මතකදී හයිලන්ඩ් යෝගට් එක සම්බන්ධව මාත් එක්ක සුවිශාල වාදයකට මේ ආණ්ඩුව ආරක්ෂා කරන ලාල්ලා අයියා. අද එයාටත් යන විදියක් නෑ මාධ්‍ය හඳුන්පත නැතුව ප්‍රශ්න අහන්න. ඇයි මාධ්‍ය හඳුන්පත නැතුව මේ රටේ පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හඳුන්පත පිළිගන්නේ නැද්ද? පුරවැසියෙක් හැටියට ගිහිල්ලා මාධ්‍යවේදීෙක් වෙන්න ඕනද? මේ සම්බන්ධ මේ අනුගමන මාධ්‍යයන් ඉන්නෝගේ දන්නෝනේ. ඔය ඩිපෝල්ට් ඒ මිනිහත් එක්ක යන්නේ සභාපති. එහෙමනම් මේ රටේ හැදෙන්න ඕන එක ආහාර පිළිබඳ ජාති ප්‍රතිපත්ති හැදුණා. අද මාළු මිල ඉහළ යන්නේ නැහැ ওই විදියට. අද එළවලු මිල ওই විදියට ඉහළ යන්නේ නැහැ. 250 එළවලු කිලෝ රුපියල් 800 900 විකුණන හම්බෙන්නේ නැහැ. මෙන්න මේවයි කරෙන්න ඕන. ඒ නිසා අවදාන ලක් කරන නිසා ඉන්ධන මිල අඩු නොකර නිවුස් එක නොගා හිටියන් තමයි වඩා වටින්නේ. මේ පෙට්‍රෝලියම් ඇමෙතුමා ඒක සද්දන හිටියන් මිනිස්සු දන්නේ නැහැ. දැන් වෙනදා මේ මාසෙ වෙනකොට 2 3 වෙනකොට ගෑස් මිල අඩු වෙනවා. හැම අවුරුද්දෙම හැම 100 පාලනය කරන හැම කාලෙම කරා. හැබැයි 100වට මුණුබුරාලට මේ වැඩේ කරන්න බැරලා තියෙන තාම.